Kung pinda? මගේ එක නම් මේ ඕපන් ගියා. මේ මේකද? ඔව් ඒක තමයි. මේකද රොලෙක්ස් වත් රොලෙක්ස් එකකට දාලා තියෙනවා. රොලෙක්ස් එක. ආ කියන්නේ පැකින් මාරු කරලා තමයි දීලා තියෙන්නේ. ඉල්ලපු මැෂින් නෑ අපි ඉල්ලුවෙත් මේක නෙවෙයිනේ. ඔව් අනේ අපි ඉන්නේ. ඔව් ඒක තමයි. මොන් ගාවට තරහා කියලා ඔන්න මොකක්ද මම නෑ මේකේ මම නැත්තම් මම නෑ. හෙලෝ. ඔව්. ලන්ඩෝනේ මේක බෝලුම. ලයිට් කන. ඒක මේක දැන් ඔව් ඉන්න. ඔව්. විදිහ කරගන්න ඉතල ඉන්න පොඩ්ඩක්. ඔයාට නෙවෙයිනේ. හරිද? ජිනසේන විදුලිවත් මේ මැෂින් එකටයි රොබින් මේ ඉන්කොයිවයි මැෂින් එකට නෑ ගත්තේ. ඒක දුන්නේ නෑනේ. මෙයාලා තාක්ෂණ කමිටුවක් දාගෙන තමයි ওই මැෂින් හොඳයි කියලා දීලා තියෙන්නේ. ඕක දුන්නේ තමයි දොඹසූරන වැස්සේ දුන්නේ අපිට. ඒ අරගෙන අපිට කඩලා ඉක්මනට ඔයාලා බඩු වරන් යන්න කියලා. ඉතින් ගොවියොත් වැස්සන ගියා යන්නේ ඉතින්. වතුර ගහන්න බෑ වතුර ආගෙන යන්න අතර වෙනවා. කරන් තියෙන්නේ. මොකද උදේ 10ට දෙනවා කියලා අපිට බඩු දුන්නේ හවස. මොකද විස්තරේ? කියන්නේ. පොරොන්දුනා. ඊට පස්සේ ඒදි මහත්තයා හරහා බඩු මාරු කරලා දෙන්නෙත් නෑ කිව්වා. අර කොටේෂන් ඕක තමයි එයාලා කොයි අර මේ පොම්ප ගත්ත බිලක්ද? ඔව් පොම්පේ වල දුන්නේ. එයාලා දුන්නේ පොම්ප දෙවලට බිල. ඔය පොම්පයි අරකටින් බටයි. මේන් අනිත් කඩේ බිල. මේන් බලන්න. ඔය දිනේ තියෙනවා නේ ළඟ ඔය ළඟ මේ මැක් එකේ මේ දීලා තියෙන තමයි මේක තමයි මේ මිල. ඒවට දීලා තියෙන මේ මිලට. ගෑස් වලට දෙනවා නම් මැෂින් ගොඩක් 35කට විතර දෙන්නම් කියලා. දැන් මේක කවුද ගන්න? මිලදී ගන්නේ කවුද? කියන්නේ සමුද්දේ ඒ ජුක්සේ. සමුද්දේ මේ බර මේ මැෂින් එකේ මේ උපදින්. මේ මැෂින් එක මේ. ඈ අපදින්. තනි අඟිල්ල රුස්ස ගන්න. මැෂින් එක ගුස්සන්න බෑ. මේ වැඩි වැඩක් යවන්න. මේවා තමයි මේ ගොවියන්ට මුරුංගා ව්‍යාපෘති වලට දීලා තියෙන්නේ. අපි ඊට පස්සේ මේ මැෂින් තුන කඩේ මුදලාල ළඟට ගිහිල්ලා කතා කරා. ඊට පස්සේ කිව්වා මේ ප්‍රාදේශීය කාර්යාලයෙන් ආපු ඒ මහත්තුරුන්ට කිව්වා මෙව්වා මේ ගෙවතු වල වතුර ගහන්න තියෙන මල් වලට කිව්වා. ටැංකියකට වතුර ටිකක් ගන්න පුළුවන් කිව්වා. පැය භාගයකට වඩා ස්ටාර්ට් කරලා තියන්න බෑ කිව්වා. මේවා තමයි කොයොන්ට ව්‍යාපෘති වලට දීලා තියෙන්නේ. මේක යකඩ වලටවත් දෙන්න බෑ ගෑම් 500ක් විතර තියෙන්නේ. ඒ වෙන්න බෑ නේද? එහෙම වස්නේ ජීවිතයක්. ඔව් උස්සන්න බැරි වෙන්නේ. ඉලෙක්ට්‍රික් පොම්ප කීයක් දීලා තියෙනවද? ඉලෙක්ට්‍රික් පොම්ප 4යි නේ. වසන්තට එකයි මට එකයි නන්දමාලට එකයි අර ඒ දෙකයි නේ 5යි. රාජ්‍ය වෙනස් වුණාට හොරු වෙනස් වුණා. ඒක පස්සේ හොරු වෙනස් කරන්න ඉස්සෙල්ලා. ආණ්ඩුව ගන්න හොරු මාරු කරන මේ ඉන්න හොරු ටික.
අපි මොකද්ද කරන්නේ? වතුර එන්නෙත් නැහැ මොකවත් නැහැ. ඉතින් ගහන්න බෑනේ පොම්පෝලේ වතුර. බොරු. ඔව්. ඒ දැන් අපි ඒ දවස්වල ගත්තා නම් ওই පොම්පේ වෙන්නේ 42000ක්. දැන් ඉතින් 60000 ගාණක් දීලා තියෙනවා. 60ක් වෙලා තියෙනවා. ඉතින් එතනින්ම ගාණ අරන් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට නොමිලේද හම්බුනේ? ඔව් අපිට නොමිලේ දීලා තියෙනවා. දීලා තියෙනවා. හැබැයි මේක කොහෙන්ද අරන් තියෙන්නේ? නිරාසයෙන් අරන්. නිරාසම. අපි අපිට ව්‍යාපෘතියක් දුන්නා මුරුංගා ව්‍යාපෘතියක් සමෘද්ධි වැඩසටහන යටතේ අපි එතනදී ගොවියෝ 25 දෙනෙක් තෝරගත්තා. ඒ ලක්ෂයක මේ මුදලකට ආවරණ එක ගොවියට තමයි මේ මුදල් දුන්නේ. ඊට පස්සේ අපිට මේ අපි ගොවියෝ 3-4 දෙනෙක් ගිහිල්ලා මේ ගල්ලෙමුදින කඩෙන් කඩ කීපයක්මටම ගිහිල්ලා මේ මිල ගණන් මේ අහලා බැලුවා අපි ලක්ෂයට යටත්ව. ඊට පස්සේ අපි තීරණයක් ගත්තා EY20 ඉන්කෝ මැෂින් එක රොබින් ඉන්කෝ මැෂින් එක රුපියල් 59900යි. ඒ වගේම අපි දිනසේන විදුලි මෝටර රුපියල් 72000යි. ඒකට ලක්ෂයට යටත්ව අපි ඉතුරු මුදල් වලට බට තමයි ගන්න මේ තීරණය කරේ. ඉතින් අපිට ඒ මුදලේ වෙනුවට මේ 42000කට එක මැෂින් එකක් ගන්න මේ මැක් වතුර මැෂින් දැන් අපිට ඒ වෙනුවෙන් දීලා තියෙනවා. හැබැයි ඒකේ මිල එදා අපිට දෙනකොට එක මැෂින් එකක් ගන්නවා නම් රුපියල් 42000යි. මැෂින් 15ක් 20ක් ගන්නවා නම් 35000ට විතර දෙන්න පුළුවන් කිව්වා. එතකොට අපිට මේ එක මැෂින් එක දීලා තියෙන්නේ 59900කට. ඒකට එතන මිලේ ලොකු වෙනසක් තියෙනවා. අනික අපිට මේ බටාඩි 200ක් අපි ඉල්ලුවේ. අපිට දැන් බටාඩි 750, බටාඩි 550 එහෙම දීලා තියෙනවා. අපිට ඒ බට ගන්නෑ. මොනවටද මේ බට? ඒවත් ලෝකල් බට අන්තිම අඩු බට. එතකොට දැන් මේ එක මැෂින් එකට රුපියල් 25000ක් විතර වගේ එක මැෂින් එකට මේ වංචා කරලා තියෙනවා. මේ කෙලින්ම මේ ඔක්කොම මේ දිරව මැෂින් තියෙන්නේ මේ තහඩු ඔක්කොම මේ පිච්චිලා තියෙන්නේ. මේවා මේ මැෂින් වැඩ කරලා නෙවෙයි. මේවා වැඩ කරලා නෙවෙයි. මේකේ හෝස් පවර් 6.5 කියලා ගහලා තියෙනවා. මේක පෙන්වන්නකො මේ දෙන්නේ. හෝස් පවර් 6.5 කියලා ගහලා තියෙනවා. හෝස් පවර් 6.5 කියලා වතුර මැෂින් නැහැ. එන්න කොහෙවත්. වතුර මැෂින් කොහෙවත් නැහැ. එතකොට මේකේ මේ පෙට්‍රල් දාන්න තියෙන එකට ලාම් තෙල් දාන්න කියලා ගහලා තියෙනවා. ලාම් තෙල් දාන්න තියෙන එකට පෙට්‍රල් ගහන්න කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ ක්වොලිටියෙන් බාලයි කියලා කියන්නේ. ක්වොලිටියෙන් බාලා මේකේ මොකුත් තාක්ෂණයක් නැහැ. මේ ටැංකියේ මේ පියන් අරලා තෙල් දාන්නේ කොහොමද මේ බාර් එකක් ඇවලා තියෙන්නේ මේ කුඩි. මොකද්ද මේ මැෂින් එක? මේවට මේ ප්ලාස්ටික් කෑලි දීලා තියෙන්නේ. මේවා තද කරන්න පුළුවන්. කැඩෙනවා නේද? මේක ලියන්නකෝ. නෑ නෙමෙයි දැන් අංකල තුරන්ට තමයි ව්‍යාපෘතිය පාස් වුනේ. ඒ සමුද්‍රයේ අධිකාරිය හරහා මේ 189 තුරාණ ගොවියෝ ටික තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒ ගම දඹගහ උල්පත මර්දන් කල්ල ගම් දෙකේ ගොවියෝ තමයි ඉන්නේ. ඉතින් අපි ඉල්ලපු මැෂින් එක ඒ කට්ටිය අපෙන් ඉල්ලුවා මේ මැෂින් දෙන්නට අපි දුන්නා. නමුත් අපිට මැෂින් එක හම්බුනේ නැහැ. හම්බුච්ච මැෂින් එකත් අපි මිල ගන්න ගිහිල්ලා අහලා බලනකොට කියන මිලට වැඩිය ගොඩක් වැඩි මේ අපිට දුන්න මැෂින් එක. ඒ කියන්නේ රුපියල් 20000ක විතර වෙනසක් තියෙනවා. රුපියල් 20 එක මැෂින් එකක රුපියල් 20000ක විතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා චෝදනා කරන්නේ සාමාන්‍ය මෙතන වංචාවක් කරලා තියෙනවා කියලාද? වංචාවක් අනිවාර්යෙන් වෙලා තියෙනවා. වංචාවක් වෙලා තියෙනවා කියන එක කඩේ තියෙන මිලයි අපිට දීප මිලයි සසඳනකොට ඉතින් පොඩි ළමයි උනා තේරෙනවනේ ඉතින් මේක විතර වෙනසක් වෙලා තියෙනවා කියන්නේ. මේ ඒ වගේ වතුර මැෂින් අපි කියමුකෝ වතුර මැෂින් මේ ඉන්කෝ මැෂින් වලට අන්තරව වතුර මෝටර තියෙනවා. ඒ දෙකම අපි දෙන්නේ ගිහලා කඩෙන් ඇහුවා. කඩෙන් ඇහුවට පස්සේ තියෙන මිලයි දෙකම වෙනස් වුණා. මේ ඒකේ තමයි අපි සාධාරණ කරන්න කියලා ඉල්ලන්නේ. අපි රජයට ස්තුතිවන්ත වෙනවා. මොකද අපි මේ ගොවියෝ 25 දෙනෙකුට රජයෙන් මුදල් වෙන් කරලා තියෙනවා ලක්ෂය ගානේ ලක්ෂ 25ක්. හැබැයි මේ මුදල් ගොවියොන්ගේ අතට එන්නේ නැහැ. මේවා නිලධාරීන් අතට තමයි යන්නේ. ඉතින් එතකොට රජයේ මුදල් වෙන් කරපුවාම රජයේ අවස්ථාවේ රජයට වෙන්නෙත් නැහැ. ගොවියොන්ගේ අවස්ථාවේ ගොවියොන්ට වෙන්නෙත් නැහැ. මේ මුදල් අතරමැදියන් තමයි යන්නේ. මේ හොරා කරනවා. ඔව් හොරා කරනවා. කෙලින්ම හොරා කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හොරා කාලා තියෙනවා. ඒකේ කිසි කතාවක් නැහැ. ඉතින් මේවා විමර්ශනය වෙන්න ඕනේ. මොකද තව මේ වගේ ව්‍යාපෘති වලට ලංකාව පුරාම මේ මුදල් රජයෙන් මේ නිකුත් කරනවා. මේවටත් මේ දේම තමයි ගොඩක් වෙන්නේ. අපි දැකලා තියෙනවා. ලක්ෂ 50ක් වියදම් කරපුවාම ලක්ෂ 5ක්වත් වැඩ වෙන්නේ නැහැ. ගමේ බන්ට් එක බඳින්න දාපුවාම ඒ වගේ වැඩ වෙලා තියෙනවා. අදටත් ඒකම තමයි යන්නේ. ඉතින් මේක වෙනස් වෙන්න තමයි ඕනේ. මොකද මමත් මේ කඳවුරක අවුරුදු 4ක් ඉඳලා පැලවත්තේ කඳවුරේ ඉඳලා ආවේ. අපි මේවා නැති කරන්න තමයි කඳවුරු වල හිටියේ. ඉතින් අදටත් අපි කඳවුරු වල හිටියට මේවා තාම වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මට කියන්නේ. වැඩේ වෙන්නේ නැහැ. උඩින් සල්ලි මුදල් පාස් කරලා එව්වත් එන්න ඕන තැන් වලට එන්නේ නැහැ. අන්න ඒක තමයි මම දකින්නේ. මේවා වෙනස් වෙන්න ඕනේ.
රාජ්‍ය ත්‍රස්තවාදී. ඈ? රාජ්‍ය ත්‍රස්තවාදී. රාජතස්ත්‍රවාදී. ඇත්තම රාජතස්ත්‍රවාදී මේක. පාර 6.5 කියන්නේ අර මොකද? හෝස් පාර 6.5 කියන්නේ අර කුබෝ අර මේ අස්ව බල 6යි තියෙන්නේ පොඩි ට්‍රැක්ටර් එක. මේකේ 6.5 තියෙනවා. මෙතන ඉඳලා මේ අනුරාධපුරේ නෝතර ගහන්න පුළුවන්. මේ පවර් එකේ හැටියට. මේකට දාලා තියෙන පවර් එකේ හැටියට. හැබැයි මේ අඩි 20ක ඉඳලා උඩට වතුර එන්නේ නැහැ. ඒක තමයි අත්තක. මේක දැන් මේ ප්‍රාදේශීය කම් කාර්යාලයේ තාක්ෂණ නිලධාරි කියලා ඉන්නවා. ඒ නිලධාරිමත් මේ තාක්ෂණයෙන් පාස් කරලා තමයි යවන්නේ මේ ගොවියෝ ළඟට. හැබැයි තාක්ෂණ නිලධාරිතුමෙකුට එන්න කියන්නේ මේක ගහලා පෙන්නන්න කියන්නේ අඩි 20ක් උඩට වතුර එනවද කියලා පෙන්නන්න කියලා. ඒක මේ මැෂින් 20 ගානක් තියෙනවනේ. 20 ගානම හයි කරලා පෙන්නන්න කියන්නේ අඩි 25ක් යට ඉඳලා වතුර උඩට ගන්න පුළුවන්ද කියලා. එන්න මේ ඔක්කොම හරු. ඔක්කොම හොරා කාලා තියෙනවා. ඒක දෙකක් නෑ මම ඉදිරිපත් වෙනවා ඒකට. මේ බිල තියෙනවනේ. එහා පැත්තේ කඩේ බිල තියෙනවා මෙහා පැත්තේ කඩේ බිල තියෙනවා. මේ අපිට දීලා තියෙන්නේ 59900යි මේ එදාම අපි අහනකොට 42000ට දෙන්නම් කිව්වා. ඉතින් මේ මැෂින් 20ක් 25ක් ගන්නවා නම් 35ට දෙන්න පුළුවන්. අනික කෝටේෂන් මොකද? කෝටේෂන් කැඳවන්න කිව්වේ අපිට ගිහිල්ලානේ ගොවියන්ට ගිහිල්ලාවලා ඒ කෝටේෂන් එක කඩෙන් අරන් දෙන්න කිව්වේ අපිට ගිහිල්ලාවලා බලලා මැෂින් වල කෝටේෂන් එක අපිට අරගෙන එන්න. ඊට පස්සේ අපි තමයි ගිහිල්ලාවලා කෝටේෂන් එක කඩෙන් එලා මෙහෙට දුන්නේ. මේ කොයි කාලෙද දුන්නේ? දැන් මේක අපිට දුන්නේ 25 දෙසැම්බර් 31. දෙසැම්බර් 31. එතකොට අද වගේ දවසකයි මේ ප්‍රශ්නය දුන්නේ. අපි එදා මේක දැන් අපි ගොඩක් කාලයක් ඉඳලා මුදනේ කියලානේ ප්‍රශ්නේ. ඔයගොල්ලෝ එනවා මාරු කරලා දෙන්න කියලා. හැමදාම එනවා. දැන් මීයේ පිරත් ඇවිත් තුමුද කතා කරලා හරි ඒක අප් කරලා දෙන්නම්. හැබැයි කීයක් හරි වැඩි වෙයි 2000 ඒක ඔයාලට අතින් දාන්න පුළුවන් කිව්වා. අතින් දාලා හරි මාරු කරලා දෙන්න කියලා එයා පොරොන්දු වුණා ඒක. ඉතින් ඒ පොරොන්දු ඉස්තේ නෑ. අනික කෝටේෂන් එක මේ අපිට කෝටේෂන් එක වහන්නේ නිකන් ගේන්න කියලා අපිට කඩෙන් ගේන්න කියලා අපිට ඕන දේ අපිට දෙන්නේ නැතුව එයාලට ඕන දේ අපිට දීලා වැඩක් නෑ. එයාලා අත්වසෙම ගොවියෝ වෙන්න පුළුවන්. නමුත් අපිනේ ඒක පිළිබඳ තාක්ෂණ පිළිබඳ හොඳ දැනුම තියෙන අය. අපිනේ ප්‍රායෝගික දැනුම. ප්‍රායෝගික දැනුම. එතකොට දැන් වතුර මැෂින් එක. එතකොට වතුර විදුලි මෝටර එක දැනුම තියෙන්නේ. අපිට එයාලට වැඩි අපිට දැනුමක් තියෙන. එයාගේ තාක්ෂණ නිලධාරී අයට කියන අයට එහෙම දැනුමක් තියෙනකම මම හිතන්නේ. එහෙම තියෙනවා නම් මේ වගේ වැඩ කරන්නේ අසරණ ගොවියෝ. අනික රජයේ සල්ලි මේ ලක්ෂ 25ක් විතර රජයේ අපරාධ සල්ලි නේ. අපි මේක මේ ආණ්ඩුව ගෙනාවේ හොරු නැති කරන්න. දැන් මේක හොරු තව එන්න වැඩි කරන එක වැඩි වෙන එක මෙතන වෙන්නේ. තවත් ඒවා ඉවර වෙලා නැහැ. මොනවටද මේ මෙහෙම නිලධාරී? ඒ කට්ටිය විමර්ශනය කරනවා කියලා දැන් අවුරුද්දක් විතර මේක විමර්ශනය කරලා දැන් මුරුංග වගාවත් ව්‍යාපෘතියත් අසාර්ථකයි. අපරාධ සල්ලිනේ එතකොට රජයේ සල්ලි. ඔය අක්කර ගන්න වෙන වගාවක් කරා නම් ඒකට එතකොට පුදුමාදයක් මිනිසුන්ට ලැබෙන්නේ ආද. දැන් නිකම් අරක යට කරලා තියෙන මුරුංග හැදුවා කියලා කියනවා. වැඩක් නැහැ තේරුණා. අක්කර 12ක් නිකන් මේ නිකන් මැරලා තිබ්බේ මේ වෙනකන් වැඩක් වෙන්නේ නැහැ අක්කර 25ට. බොරුළු කොට කියලා. ඒ බොරුළු කොට යන වාහනේ තියෙන්නේ. ආන්ගේ වගේ වතුර මැෂින් එකක් මේක. ගව්වක් තියෙනවා. ඔය බාර දෙන්න දෙන්නේ? ඔව් බාර දෙන්න යන්නේ මෙව අපිට මේ වගාවක් කරගෙන යන්න බෑනේ. ඒ මොකද වෙලා තියෙන්නේ? මෙව වතුර ගන්න බෑ මේ වතුර පාරෙන්නේ නැහැ. කැඩලා තියෙන්නේ. දාගෙන වාහනේ එනවා. හරියට පස්සේ එකම තුව වෙනවා. එකම තුව වෙනවා.
පාර යන්නේ අපි. මැෂින් සහ මුරුංගා වගාව නිරීක්ෂණය කිරීමට ගිය බවත් එම් විජේරත්න මහතාගේ වතුර මැෂින් මලකඩ ඝන මලකඩ බැඳී ඇති බවත් දුටුමි. තෙල් යොදා ටැංකිය තුල සහ පිටත මලකඩ බැඳී ඇති බවත් කොයි මහතා විසින් දැඩි ලෙස අප්‍රසාදයේ පළ කර සිටිය. කවද දිවසන් කරලා දුන්නේ? 6:36 නේ 6:08 6:08 මරපත් වෙන බෑ. සායයකට වෙන්න බෑ කියලා මේක ලියලා. ලබා දී ඇති බැවින් ක්‍රියාත්මක ලබා දුන් භාණ්ඩ පිළිබඳ සෑහෙනපත් නොහැකි. අපිට විසඳුමක් දුන්නේ නැහැ නේ. දැන් දවස් කීයක් වෙනවද? අපි ඕන හරි මන් කරා. එනවා මාස 6-7ක් අර කතා කරන්න බිම් බලන්න නේද? බිම් බලන්න ඉන්නවනේ. උත්තරයක් දෙන්නේ නැහැ අපිට. මොකද කිව්වේ? විසඳුමක් දෙන්න තා පොඩ්ඩක් ඉවසන්න කියලා කියන්නේ. ඉතින් ඉවසන්න. හැමදාම දැන් මාස ගණන් ඉවසනවනේ අපි. ඔයිට වඩා මහා දිවසයි. දැන් කොහොමද දෙන්නේ? කාර දුන්නේ නැහැ කියනවනේ බඩු. ඒ හින්දා තමයි මෙන්න බඩු. රජේ සල්ලියයි විනාශ කරන්නේ. විසඳලා අපිට හරි බඩු ටික බාර දෙන්න. එච්චරයි. අපි ඉල්ලපු බඩු ටික අපිට බාර දෙන්න. අපි ඉල්ලපු බඩු මිල වැඩි මේ ඊට වඩා 3 ගුණයක් විතර අඩු බඩුනේ දැන් අපිට බඩු බාර දීලා මේ වෙනකොට අපි ඉල්ලපු 60 තාක්ෂණ නිලධාරී තාක්ෂණයෙන් පාස් කරලාලු තියෙන්නේ තාක්ෂණ නිලධාරීතුමාට එන්න කියනකොට මම තාක්ෂණයෙන් කියලා 60 අපි ඉල්ලපු 60ට තිබ්බල 1.20යි. එයාලා ඒව දරලා දෙන්න ඕන අපි. දැන් අපි ඉල්ලපු මැෂින් එකේ එදා රුපියල් 59000යි. අද 1,20,000යි. අරයි යන්නේ එකක්වත් 59000යි. කියලා මාව අරයි යන්නේ නැහැ කියලා. අර එන්නේ කිසි කියලා යන්නේ. කරන්න ඕනේ මම. පුළුවන් දෙයක් කරන්න කියලා. මොකද අපිට කරන්න බෑ. මේ අතරමඟදී වැඩ විච්ච විලා රජේ ආපහු රජේටම දෙන්න කියන්නේ. ඔව් මේවා එහෙම නැත්තම් මේ මුරුංගා ව්‍යාපෘතියට ආපු ලක්ෂ 25ම මේ බඩු ටික මෙයාට බාරක් දීලා රජයට යවන්න කියන්නේ. අපිත් මොකද කඳවුරු වල අවුරුදු 4-5ක් ඉඳලා ඇවිල්ලා ඉන්නේ. එහෙම රජයේ මුදල් නාස්ති වුණාට අපි කැමති නැහැ. ආපහු මේ මුදල් ලක්ෂ 25ම රජයට යවන්න කියන්නේ. අපි කැමති ඒකට. ගොවියෝ 25 දෙනාම කැමති ඒකට. ඉතින් විසඳුමක් දෙන්න පුළුවන් මේ දෙන්න බැරි නෑ. ඒ විදිහට කරා. එහෙම කරන්නේ දෙන්නේ අපි කියන උත්තර දැන් අපි බඩු ටික බාර දීලා යන්නේ. අපි බඩු බාර නෑ කියනවනේ. අපරාධ කරන්න හොඳ නැහැ. අපේ ඉඩම දැන් නාස්ති කරලා තියෙන සම්පූර්ණ මේ අවුරුදු ගානකින් හොඳ ආදායමක් ගන්න තියෙනවා. ඉර කරලා තියෙන වෙන කොයිතනක් මොකද? වෙන කොයිතනක් කරගන්නත් නැහැ ඒකේ. මේවා පළයෝ. ඔය යා. ගණි. නැත්තම් අපිට එපා. බාර දුන්නේ කොහොම කියලා හරියන්නේ නැහැ කිව්වට. නේද? ඕක කොහොම කිව්වට හරියන්නේ නැහැ. බාර දැන් මොකක් කර විසඳුමක් නැතුව ගිහිල්ලා මොනවද? කියනවා දැන් මේක සමෘද්ධි අධ්‍යක්ෂකතුමීට කියලා ඉදිරි මේකට උත්තරයක් හොයලා දෙන්න බලනවා කියලා. මේකට කොහෙවත් උත්තරයක් නැති එකක් තමයි දැන් තියෙන්නේ කියලා. ආදේශය ලබනතුමාට මේක උත්තරයක් නැහැ. මොකද මේක සමෘද්ධි සංවර්ධන හරි අධිකාරිය හරහා තමයි ගෙනල්ලා තියෙන්නේ ගොවිනගර. ඒකට දැන් මේක ගම් දෙනවා කරලා තියෙන්නේ මේ ආයතනෙ. එතකොට නමුත් දැන් මේකට වග කියන්න මෙතුමාට බෑ. මෙයා කියන විදිහට. ඒකට මෙයාට දැන් කරන්න තියෙන්නේ සමෘද්ධි අධ්‍යක්ෂකතුමීට මේ වැඩේ දීලා තියෙනවා. එයා ඇවිල්ලා විමර්ශනයක් කරලා දාලා තියෙනවා මේක. ධම්මවල ගොවියන්ගෙන තොරතුරු අරන් තියෙනවා. ඒ තොරතුරුත් එක්ක අරගෙන ඉදිරියේදී මේ ගොවියන්ට මේකට මොකද කරන්න පුළුවන් කියන පණිවිඩයක් දෙන්නම් කියලා. මෙයාට මේ බඩු බාර ගන්න පුළුවන් කමකුත් නැහැ වගේ එකක් තමයි තියෙනවා. බඩු බාර ගත්තා වුණත් ආපහු මේක මේගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ. අරගෙන කොහොම සිද්ධියක් තමයි දැන්ට ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් ගොවියෝ මේවා දාලා යනවා. ඔව් ඉතින් අරගෙන දැන් මෙතන වගකීමක් නැහැ කාර්යය. මෙතන දැන් ඊට පස්සේ ඉල්ල කියනවා දැන් බඩු ගෙනලා දෙන්න ආවල් විමාර්ථනයකින් ඇවිල්ලා බඩු දෙන්න කිව්වොත් මොකද කරන්නේ මේ බඩු එකඟතාවයකට තව පොඩි කාලයක් දෙන්න කියලා ප්‍රාදේශීය ලේකම්තුමා ඉල්ලුවේ මේක. කාලයක් කියන්නේ දැන් කියන්නේ අවුරුද්ද ඉවරයි.
මැරිලා කියන්නේ මේ වගේ හරියට අවුරුදු ඉවරයි. එහෙනම් දැන් කොච්චර මේ මාස 7යිනේ දැන් දෙසැම්බර් 31ට අවුරුද්ද ඉවරයි. එතකොට වග කියන්නේ නැහැ නේ කොහොමද හරි. මේ වගේ මේ ගැරන්ටි එක ඉවර වෙනකන් තමයි ඉන්නේ ඒවට වග කියන්නේ එතකොට. එතකොට මේවට මොකද කරන්නේ? අපිට හොඳ මැෂින් දුන්නා නාකද අපි අද මේ වගේ ඒවා දාන්නේ නැහැ මෙහෙම. අපි ඉල්ලපු මැෂින් දුන්නා නම් අද අපි ඕක දාන්නේ. එතකොට මේ ක්‍රියාවලිය ඇතුළත වග කියන්න කවුරුත් නෙවෙයිලා තියෙන දැන්. වාදියදල එකම තුමටත් දැන් මේක කරක් නැහැ.